Hello guys, welcome to our YouTube channel. Fluent Future YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ පාඩමෙන් ඉගෙන ගන්නේ අංක 90 ඉඳන් 100 දක්වා ජපන් භාෂාවෙන් කොහොමද ගණන් කරන්නේ කියලා. අංක 90 number 90. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju. kyūju. අංක 91 number 91. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-ichi. මේක හදාගන්නේ 90ට එකක් එකතු වුණාම 91යි. 90ට අපි කියනවා kyūju, එකට අපි කියනවා ichi, kyūju-ichi. අංක 92 number 92. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-ni. මේක හදාගන්නේ 90ට දෙකක් එකතු වුණාම 92යි. එතකොට අපි 90ට කියනවා kyūju, දෙකට අපි කියනවා ni, kyūju-ni. අංක 93 number 93. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-san. මේක හදාගන්නේ 90ට 3ක් එකතු වුණාම 93යි. 90ට අපි කියනවා kyūju, 3ට අපි කියනවා san, kyūju-san. අංක 94 number 94. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-yon. kyūju-yon. ඒක අපි හදාගන්නේ 90ට අපි කියන්නේ kyūju, 4ට අපි කියන්නේ yon, 94 නම් kyūju-yon. අංක 95 number 95. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-go. මේක හදාගන්නේ 90ට 5ක් එකතු වුණාම 95යි. 90ට අපි කියනවා kyūju, 5ට අපි කියනවා go, kyūju-go. අංක 96 number 96. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-roku. මේක හදාගන්නේ 90ට 6ක් එකතු වුණාම 96යි. 90ට අපි කියනවා kyūju, 6ට අපි කියනවා roku, 96 නම් kyūju-roku. අංක 97 number 97. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-nana. මේක හදාගන්නේ 90ට 7ක් එකතු වුණාම 97යි. 90ට අපි කියනවා kyūju, 7ට අපි කියනවා nana, kyūju-nana. අංක 98 number 98. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-hachi. kyūju-hachi. ඒක හදාගන්නේ 90ට අපි කියනවා kyūju, 8ට අපි කියනවා hachi, 98 නම් kyūju-hachi. අංක 99. අපි ජපන් භාෂාවෙන් කියන්නේ kyūju-kyu. මේක හදාගන්නේ 90ට 9ක් එකතු වුණාම 99යි. අපි 90ට කියනවා kyūju, 9ට අපි කියනවා kyu, kyūju-kyu. 100 අපි ජපන් භාෂාවෙන් කියන්නේ hyaku. hyaku. මේ වීඩියෝ එක ඔයාලට ජපන් භාෂාව ඉගෙන ගන්න උදව්වක් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තවමත් අපේ Fluent Future YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරොත් ඔයාලට අපේ අලුත්ම videos බලා ගන්නත් පුළුවන්. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඔයාලව හමු වෙන්න ඉක්මනටම එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්. සයොනාරා.